ඔයාත් අවුවට කළු වෙයි කියලා අවුව යන්න බයයිද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් ලංකාව කියලා කියන්නේ කොහොමද ට්‍රොපිකල් කන්ට්‍රි එකක්. ඒකෝර throughout the year අපිට ලොකු sunlight එකක් ලැබෙනවා. මේ දවස්වල මැයි මාසයේ අපි ඉන්නේ climatic transition period එක. monsoons දෙකක් රටට බලපාන කාලයක්. එතකොට කොහොමද රටේ සමහර පැතිවලට තද අවුවක් තියෙනවා. ඉතින් මේ අවුව යන එක ඇත්තටම භයානකයි. ඒක අපේ beauty එකට විතරක් නෙමෙයි effect වෙන්නේ. premature aging, skin cancers මේ වගේ ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා යාලා අවුවේ ගියෝ. ඒ විතරක් නෙමෙයි dizziness කාලාන්ත ගතිය නේද? අපේ energy එක ගොඩක් waste වෙනවා. ඒ නිසා අවුව යන එක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. පුළුවන් තරම් මේ දවස්වල අපි අවුවෙන් ආරක්ෂා වෙන්න ඕනේ. in house රැඳෙන්න ඕනේ. ඔෆිස් එකක් ඇතුලේ හරි ගෙයක් ඇතුලේ හරි පුළුවන් තරම් ඉන්න උත්සාහ කරන්න. හැබැයි බැරි වෙලාවට ඔයාලට අවුව යන්න සිද්ධ වුණොත් මොකද කරන්න ඕනේ? මේකට ගොඩක් දේවල් තියෙනවා. මුලින්ම අපි කතා කරමු අවුව යන්න කලින් අවුවට යන්න කලින් කොහොමද ප්‍රිපෙයාර් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි කතා කරමු බැරි වෙලාවත් අවුවට යන්න සිද්ධ වුණොත් කොහොමද අපි ඇතිවෙච්ච කළු ගතියම නැත්නම් ස්කින් එකේ බර්න්ස් නැති කරගන්නේ කියලා. ඊට පස්සේ කතා කරමු ඉක්මනට within 1-2 minutes right. okay. එතකොට මුලින්ම කරන්න ඕනවට අවුවට යන්න තියෙනවා අනිවාර්යයෙන්ම sun protection එකක් පාවිච්චි කරන්න ඕනේ. sun protection එකේ අනිවාර්යයෙන්ම sun protection factor එක 50ටවත් වැඩි වෙන්න ඕනේ. කියන්නේ SPF අගය 50ටවත් වැඩි වෙන්න ඕනේ. ආන්නේ ලංකාවේ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම 35 15 SPF එක ගාලා නම් වැඩක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම at least SPF 50 60 වත් පාවිච්චි කරන්න. මේක ඕනවට වඩා වැඩි වෙන්න ඕනෙත් නැහැ. 60 50 කියලා කියන්නේ හොඳ ප්‍රමාණයක්, හොඳ අගයක්. ඉතින් sun protection එක අනිවාර්යයෙන්ම දැන් අවුවට යනවා කියලා ගාලා වැඩක් නම් නැහැ. ඒක හොඳට මතක තියාගන්න අවුවට යන්න at least විනාඩි 20කටවත් කලින් sun protection එක ඔයා ගන්නම ඕනේ. ඒක තමයි number 1. ඊට පස්සේ අනිවාර්යයෙන්ම cap එකක්, umbrella එකක්, jacket එකක් වගේ දේවල් පාවිච්චි කරන්න. කිසිම වෙලාවක මේ දවස්වල දැඩි හිරු රස් තියෙන වෙලාවට silk අඳින්න එපා. අනිවාර්යයෙන්ම cotton ඇඳුමකට යන්න. මොකද direct sunlight එක silk උඩ වැටුනහම අපේ skin එකේ burns ඇති වෙන්න පුළුවන් සහ දාඩිය දාන මේ ප්‍රශ්න එම ගොඩක් තියෙන මේවා අපි වෙනම කතා කරමු. එතකොට sun protection එකට අමතරව තව ඔයාලා හොඳට hydrate වෙලා ඉන්න. හොඳට වතුර බීලා ඉන්න අපියද්දී. එතකොට dizziness එකෙන් සහ skin dryness වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. එතකොට බැරි වෙලාවත් ඔයාලට accidentally අවුවේ burn වෙන සිද්ධ වුණොත් කොහොමද ඇතිවෙච්ච කළු ගතිය අයින් කරගන්නේ කියලා දැන් අපි බලමු. ගෙදර ආව ගමන්ම within 2-3 hours පැය 2-3ක් යන්න මත්තෙන් යන්න කලින් ඔයාලට පුළුවන් යෝගට් වලට ඇලෝ වේරා natural aloe vera extract එක මොකක්ද අපි කුමාරිකා extract එක අරගෙන යෝගට් වලට mix කරලා අවුවට පිච්චිච්ච areas වල ගන්න. අනිවාර්යයෙන්ම අවුවට නිරාවරණය වෙලා පැය 2-3ක් ඇතුළත මේක කරන්න ඕනේ. නැත්නම් results ලැබෙනවා ටිකක් අඩුයි මම හිතන්නේ. එතකොට අර paste එක ලස්සනට yogurt and aloe vera paste එක apply කරාට පස්සේ 20 minutes තියලා wash off කරන්න පුළුවන්. ඒකෙන් පුළුවන් අද දවසේ වගේ skin එකේ ඇතිවෙච්ච burns ටික permanently remove කරගන්න. ඉතින් මම හිතනවා මේ fact එක මේ tip එක ඉගෙන ගත්තට පස්සේ ඔයාටත් නිදහසේ බැරි වෙලාවත් අවුව යන්න ඕන වුණොත් හිතේ බයක් නැතුව අවුව යන්න පුළුවන් වෙයි කියලා. So අවුව යන්න එපා. බැරි වෙලාවත් යන්න ඕන වුණොත් අර වැඩ ටික කරන්න. Bye.